හරි අද දැන් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද මේ ඉන්ෂොට් එකෙන් අපි වීඩියෝ එකක් එඩිට් කරගන්න සරල බේසික් විදියට හරි ඉන්ෂොට් ඇප් එක ඕපන් කරගන්න ඊට පස්සේ වීඩියෝ කියන එක ටච් කරගන්න ඊට පස්සේ මෙතන මේ නිව් කියලා තියෙනවා මේ ඉස්සෙල්ලාම මුලින් මේ බ්ලැන්ක් කියන එක ටච් කරලා මෙතන හරි ලකුණ තියෙන කොළ පාට ඒක ටච් කරලා ඒක ඇඩ් කරගන්න ඊට පස්සේ අපි මේ canvas කියලා හදා ගන්නවා YouTube ෂෝට් වීඩියෝ එකක් නම් අපි දෙන්න ඕන මෙන්න මේ 9:16 කියන සයිස් එක. එහෙම නැත්නම් නෝමල් දිග වීඩියෝ එකක් නම් ඒ කියන්නේ විනාඩි 3ට වැඩි විනාඩියට වැඩි විනාඩි 3ට වැඩි වීඩියෝ එකක් නම් මෙන්න මේක තමයි සයිස් එක ඇඩ් කරන්න ඕන 16:9 කියන එක. ඊට පස්සේ මෙතන හරි ලකුණ දෙන්න. ඊට පස්සේ අපි මෙතෙන්ට අපේ වීඩියෝ එකක් ඇඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට අපි ඇඩ් කරගත්තා. මේක දැන් මේ පොඩි මේ වීඩියෝ එක පොඩියට නෙපෙයි අපි මේක ස්ක්‍රීන් එකට සෙට් වෙන විදිහට දාගන්න නම් මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මේ ඊතලයක් තියෙනවා දෙපැත්තට අන්න එකෙන් ටච් කරගෙන මේ ඉස්සරහට පස්සට ඇද්දන් පස්සේ මෙන්න මේ විදිහට ගානට එනවා දැක්කද දැන් මේක සෙන්ටර් හින්දා තමයි ওই මැද කඩිරි වලින් පෙන්වන්නේ කොළ පාට. එතකොට හරියටම මේක ෆුල් ස්ක්‍රීන් එකට වැටුණා නම් අර උඩ යට දෙක දම් පාට රෝස පාට වෙනවා. මේක අර ෆෝන් එක උස අතට ගත්ත හින්දා තමයි මේ විදියට පේන්නේ. මේක අපිට ෆුල් ඩිස්ප්ලේ එකට ඒ කියන්නේ ෆුල් ස්ක්‍රීන් එකට එන්න ඕන විදියට දානවා නම් මෙන්න මේ විදියටම තමයි හදන්නේ ලං කරන්න වෙන්නේ. ඒක කරන්නේ අපි මේ ඇඟිලි දෙක එකතු කරලා මෙහෙම දෙපැත්තට ඈඩ් කරනකොට මෙහෙම වීඩියෝ එක ලොකු වෙනවා. ලං කරනකොට වීඩියෝ එක පොඩි වෙනවා. දැන් හරි. ඊට පස්සේ මෙතන මේ වීඩියෝ එකේ අපිට අනවශ්‍ය දෙයක් තියෙනවා නම් කපා ගන්න අපි වෙන මේවා ඒක අපි මම ඊළඟට කියලා දෙන්නම්. ඊට පස්සේ අපි වීඩියෝ එක අපිට මෙන්න මෙතන පෙන්නනවා ඔයාලට නිල් පාට තීරුවක් යටින් දිගට. අන්න ඒ තීරුව අවසන් වෙන දක්වාම මෙන්න මේ බ්ලැන්ක් කියලා අපි ඇඩ් කරගත්ත තීරුව මෙතෙන්ට අවසාන දක්වා ඇද ගන්නවා. එතකොට තමයි ඒ බ්ලැන්ක් තීරුව තියෙන සීමාව ටික තමයි අපි ඇඩ් කරපු වීඩියෝ එක පෙන්වන්නේ. බ්ලැන්ක් තීරුව අඩුවෙන් පෙන්නුවොත් අඩුවෙන් තියුවොත් අර අපි අපේ වීඩියෝ එකේ දිගටම පෙන්වන්නේ නැහැ දැක්කනේ. එතනින් එහාට මේක ගෙනියන්නත් බෑ ප්ලේ වෙන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ විදිහට නිල් පාට තීරුව තියෙන අවසානටම අපිට ඇද ගන්න වෙනවා. ඊට පස්සේ හරි අපි ආයෙත් යනවා පිප් කියන එකට මෙන්න මේ පිප් එකට ගිහලා තමයි අපි අර වීඩියෝ ඇඩ් කරගත්තේ. මෙතනින් ටච් කරලා මෙන්න මෙතන පිප් එකෙන් තමයි පිප් කියන එක දීලා තමයි මෙතනින් පිප් කියන එක දීලා තමයි මේ වීඩියෝ එක ඇඩ් කරගත්තේ. දැන් මේ වීඩියෝ අපි හිතමු අපිට අවශ්‍ය නැති කොටසක් තමයි මේ තියෙන්නේ කියලා. ඒක අපි බලමු මෙන්න මේ මුල ටික අපිට අවශ්‍ය නැහැ කියලා අපි හිතමු. අවශ්‍ය නැත්නම් අපි මේක අයින් කරගන්නවා. මෙතන වීඩියෝ එක ටච් කරා මෙන්න මෙතන තියෙනවා ස්ප්ලිට් කියලා. ස්ප්ලිට් කියන එක ටච් කරා ඊට පස්සේ අපිට අනවශ්‍ය කෑල්ල සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් ඩිලීට් කියන එක දෙන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක දැන් අපිට මේ බ්ලැන්ක් තිරෙන් මේ ටිකෙන් මේ පැත්තට ඇවිල්ලානේ තියෙන්නේ. ටිකක් පස්සට ගිහලා කපපු ටික අයින් වුණා. දැන් මේක අපිට ඉස්සරහට ගේන්න ඕන. අපි කරන්නේ මෙන්න මෙතනින් මේ හරියින් විතර තද කරලා ටච් කරලා අන්න ඊට පස්සේ ඒක එහෙමම වම් පැත්තට අදිනවා. දැන් අන්න මුලට ආවා. දැන් හරි නේද? දැන් හරි. දැන් එතකොට මෙන්න මේ පැත්තෙන් අපි අර ඇදගත්ත බ්ලැන්ක් තිරේ වැඩි. ඒකින්ද ඒක කළු පාට වීඩියෝ එක අවසන් වුණාම කළු පාට ප්ලේ වෙනවා. ඒකත් අපි අඩු කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි. දැන් අපි ආයෙත් අර වීඩියෝ එක එඩිට් කරගමු. ඒකට ෆ්ලිප් වලට යන්න ඕන. දැන් මේකේ තව කරන්න දෙයක් තමයි අපිට පුළුවන් මේකේ වොලියුම් කියන එක, ඒ කියන්නේ අපිට මේකේ වීඩියෝ එකේ සවුන්ඩ් එක අවශ්‍ය නැත්තම් හෝ සවුන්ඩ් එක අඩු කරන්න ඕන නම් මෙන්න මේ විදිහට අපිට අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අයින් කරලා දානවා සවුන්ඩ් එක නෑ අයින් කරලා දානවා නම් ওই විදිහට සවුන්ඩ් එක අයින් කරලා මෙතනින් හරි ලකුණු දුන්නම හරි. ඊට පස්සේ තව මේක අපිට ඕන නම් ඩුප්ලිකේට් කරන්න ඉස්සරහට තව වීඩියෝ එකක් මේ විදිහට මේකක් ඩුප්ලිකේට් කරගන්න ඕන නම් මෙන්න මේක ටච් කරන්න.
එතකොට තවත් ඒ වගේම අපේ වීඩියෝ එක වගේම තවත් වීඩියෝ එකක් ඉස්සරහට ඇඩ් වෙනවා. දැන් මේක අපිට අවශ්‍ය නම් අපි බලමු ඊළඟට මේකට අපිට අවශ්‍යයි සින්දුවක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ක්ලිප් එකට ගියන්නේ මෙතන මේ තියෙනවා ඕඩියෝ කියන අයිකන් එක. මෙතන ඕඩියෝ ටච් කරලා මියුසික් ටච් කරලා මෙන්න මෙහෙම කරා මෙන්න මෙතන තියෙනවා දාන ලකුණ. ඒක ටච් කරලා. දැන් අපේ වීඩියෝ එකට ඕඩියෝ එකක් සෙට් වෙලා වීඩියෝ එක දිග තියෙන්නේ මේ යට තියෙන ප්‍රමාණය. මේ ඕඩියෝ එක තමයි දිගට තියෙන්නේ. ඕඩියෝ එකත් අපි එඩිට් කරනවා මෙතනින් ස්ප්ලිට් කියන එක දීලා දුන්නම් පස්සේ අර වීඩියෝ එක තියෙන ප්‍රමාණයට විතරයි යන්නේ. මේක අපි ඩිලීට් කරනවා. ඊට පස්සේ හරි ලකුණු. ඊට පස්සේ අපිට ඕන මේ වීඩියෝ එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. ඒකට මෙන්න මෙතන T අකුර තියෙනවා ටෙක්ස්ට් කියන එක. ඊට පස්සේ මෙතන T අකුර තියෙනවා ටෙක්ස්ට්. අපි මේකට ටයිප් කරනවා මැංගෝ කියලා. අපි ඒක එඩිට් කරගමු. මෙතනින් මේ ටෙක්ස්ට් එක ගාවින් මෙහෙම එඩිට් ආවා. ටච් කරා. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙනවා කලර් රවුමක් වගේ එකක්. ඊට පස්සේ ටෙක්ස්ට් කියලා මෙතන තියෙනවා පළවෙනියටම. ටෙක්ස්ට් එක වයිට් තියෙන්නේ හරිනේ සුදු පාටනේ. අපි ඒක කළු පාට කරන්න පුළුවන්. රතු පාට කරන්න පුළුවන්. ඔය කැමති පාටක් දෙන්න පුළුවන්. කහ පාට කරා. ඊට පස්සේ මෙතන තියෙනවා බෝඩර් කියලා. බෝඩර් එක ටච් කරලා කළු පාට පොඩ්ඩක් ටච් කරාම එහෙම වෙනවා. ඊට පස්සේ බෝඩර් එක අපිට මෙතනින් පොඩ්ඩක් ලොකු කරන්න පොඩි කරන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ ඒ වගේ තියෙනවා. තවත් ඔපෑසිටි මෙතන තියෙනවා ඔපෑසිටි කියලා. ඒක මෙහෙම අඩු කරනකොට අර පෙනීම පොඩ්ඩක් අඩු වෙනවා. වැඩි කරාම පෙනීම හොඳට අකුරු ටික හොඳට පේනවා. ඉතින් අපි පොඩ්ඩක් අර වෝටර් මාක් එකක් වගේ නිකන් පේනව නොපේනව ගන්නට මේ ඔපෑසිටි එක තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙතන මේක එක જાති ඔපෑසිටි පොඩ්ඩක් වැඩි කරනවා ඔයාලට පේන්න ඕන නිසා. මෙතන තියෙන ෆොන්ට් ඒ කියන්නේ මේ අකුරු වල හැඩය වෙනස් වෙන විදිහට තමයි වෙනස් කරලා තියෙන්නේ. එක එක ෆොන්ට් වල තියෙන අකුරු වල හැඩය වෙනස් වෙන බලන්න මේ වෙනස් වෙන හැටි. අපිට පුළුවන් කැමති අකුරු හැඩයක් දාගන්න. මේක ලස්සනයි වගේ. මැංගෝ. හරි. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ට ටච් කරනවා. මේකෙන් අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එකේ සයිස් එක ලොක් කරගන්න. මේ විදිහට. ඊට පස්සේ මෙතනින් පුළුවන් තව තීරුවක් තිබුණා මැංගෝ කියන එකට යටින් තව තීරුවක් තිබුණා. තව අකුරු පේලියක් තිබුණා. ඒ දෙක අතර පරතරය වෙනස් වෙනවා. මෙතනින් හරහා මෙන්න මේකේ අනිත් පැත්ත තමයි මේකෙන් වෙන්නේ. දැන් මේකෙන් අකුරු අතර පරතරය වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බෝල්ඩ් කරන්න පුළුවන්. ඉටලි අකුරු ඇල කරන්න පුළුවන්. මෙතනින් බෝල්ඩ් කරන්න පුළුවන්. අන්ඩර්ලයින් එක දාන්න පුළුවන්. කැපිටල් විතරක් දෙන්නත් පුළුවන්. ඔය විදිහට ඊට පස්සේ මෙතනින් සෙන්ටර් කරන්න පුළුවන් අකුරු ටික එක පැත්තකට වම් පැත්තට ඇන්ගල් කරන්න පුළුවන්. සෙන්ටර් කරන්න පුළුවන්. දකුණු පැත්තට ඇන්ගල් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක සෙන්ටර් දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටච් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක ඔය විදිහට දෙන්න හදාගන්න. එතකොට මේක අඩු වෙන මෙන්න මේ මෙතන අඩු වෙන ස්පීඩ් එක වැඩි වෙන ස්පීඩ් එක අඩුයි. වැඩි වෙනකොට හිමීට ලස්සනට අකුරු ටික මේ පෙන්නනවා. දැන් ඕකේ දෙන්න. දැන් මේ ටෙක්ස්ට් එකත් අර වීඩියෝ එකේ තියෙන උපරිම දිග දක්වාම ගෙනියන්න. කැමති ඒක ඔයා එඩිට් කරන විදිය අනුව. අනේ උපරිම දිග ගෙනිච්චම වෙන්නේ ඒ වීඩියෝ එක තියෙන දිගටම මේක ප්ලේ වෙනවා. දැන් ඕකේ දෙන්න. ඊට පස්සේ ප්ලේ කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි හදාගත්ත වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ වීඩියෝ එක මේ අපේ
එඩිට් කරලා ඉවරයි. තව මේකේ තියෙන එඩිට් ඉගෙන ගන්න දේවල් ඔයාලට හිමීට මම එක එක කියලා දෙන්නම්. දැනට අපි එඩිට් කරගත්ත වීඩියෝ එක අපි එක්ස්පෝර්ට් කරගන්නවා. ඒ කියන්නේ ගැලරියට දාගන්නවා. YouTube එකට හරි Facebook එකට හරි දාගන්න පුළුවන් වෙන විදියට හදාගන්නවා. ගැලරියට දාගන්න ඕනේ. මේ එඩිට් කරපු එක එළියට ගන්න හදන. ඒකට කරන්න ඕන අපි මෙතන එක්ස්පෝර්ට් කියලා තියෙනවා. එක්ස්පෝර්ට් ටච් කරන්න. ඊට පස්සේ මේ තියෙන සෙටින් මේ 1080 තියෙනවා නම් වීඩියෝ එක හොඳ quality. අනිත් ඒවත් මේ MP4 රේට් එක ෆ්‍රේම් රේට් එක 30 හෝ 60 ඔය වගේ තියෙනවා නම් හොඳයි තමයි. ඉතින් මේ මම මේක දැනට 1080 තියෙන එක අඩු කරගන්නවා. මේ ඉක්මනට කන්වර්ට් වෙන්න ඕන හින්දා මේක දැන් මම කන්වර්ට් කරගන්නවා එක්ස්පෝර්ට් කියන එක දෙන්න. ඔයාලා සාමාන්‍ය ඔයාලා ප්‍රොෆෙෂනල් වීඩියෝ එකක් කරද්දී 1080 අඩුම දෙන්න. දැන් කන්වර්ට් වෙනවා. හරි නේද? ඊට පස්සේ ඔය කන්වර්ට් වෙලා ඉවරුනන් පස්සේ කෙලින්ම ගිහිල්ලා නවතින්නේ ගැලරි අපිට පුළුවන් ගැලරියෙන් ඒක බලා ගන්න ගැලරියට ගිහිල්ලා